පන්ති නම් කට් කරන්න එපා. එන ගහනවා. පන්ති කට් කරන්න. මගේ රිසාර්ට් එක ඒ 3යි. ඉතින් සර් ගැන කියන්න තියෙන්නේ සර් හොඳ ප්ලෑන් එකක් හදලා තියෙනවා ළමයිට මීඩියා වලට වෙනම කාලයක් අරන් පාඩම් කරන්න ඕන නැති වෙන විදියට. ඒ කියන්නේ සර්ගේ ප්ලෑන් එකයි අපි පාඩම් කරලා සර්ගේ ප්ලෑන් එකට අනුව වැඩ කරොත් අපිට දැන් එක්සෑම් එකට කියලා මීඩියා කියලා වෙනම පාඩම් කරන්න ඕනේ නැහැ. සර් ටියුට් වලින් ගොඩක් පාඩම් කරා. ඒක තමයි මට ගොඩක්ම ඒ කියන්නේ උදව් වුණේ පාඩම් කරන්න. ඉතින් සර් කියන විදිහට වැඩ කරොත් ඉතින් ඒකක් ගන්න බැරි වෙන්නේ නැහැ. ඔය හැමෝටම සුබ පතනවා. මගේ රෑන්ක් එක 38. මට ඒ 3ක් තියෙනවා. දිස්ත්‍රික් රෑන්ක් 54 මාතර දිස්ත්‍රික්. ඉතින් සර්ගේ වැඩපිළිවෙල ගත්තොත් ඉතාමත් විධිමත් වැඩපිළිවෙලක්. ඒ වගේම මගේ මීඩියා ඒක සඳහා ලොකු කැපවීමක් සර් කරා. බොහොම ස්තුතියි. ඉතින් ඔයාලටත් සුබ පතනවා. ඒකක් ගන්න පුළුවන් වෙන්න කියලා. මගේ රිසල්ට් එක ඒ 3යි මාතර දිස්ත්‍රික් 37. මට මීඩියා වලට ඒකක් තියෙනවා. ඇත්තටම සුරංග සර් නිසා තමයි මීඩියා වලට ඒකක් ආවේ අනිවාර්යයෙන්ම. ඔයගොල්ලොත් හරියට වැඩ ටික කරලා හොඳ රිසල්ට් එකක් දාන්න කියලා. ඒ වගේම සර්ටත් ඉදිරියටම මේ විදිහට රිසල්ට් ලබා ගන්න ලැබෙන්න කියලා සුපපතනවා. මගේ රිසල්ට් එක ඒ 3යි. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 74. මීඩියා වලට ඒකක්. ඉතින් ඒක පිටිපස්සේ ගොඩක් හිටිය මීඩියා වල සුරංග සර් තමයි. ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ සුරංග සර්ගේ වැඩ පිළිවෙල හොඳට කරන්න. සර් තමයි ඉතින් මීඩියා වලට. මගේ රෑන්ක් එක 27. මම මීඩියා වලට ආවේ 4 වෙනි පාඩමේ විතර ඉඳන්. එතකොට මීඩියා සබ්ජෙක්ට් එක තෝරගෙන ඒකට සර්ව මන් තෝරගත්තේ සර් ක්ලාස් එකේදීම. ඒ කියන්නේ කටපාඩම් ගන්නවා. ඊට කලින් සතියේ කරපු දේවල් හැම සතියකම වගේ මතක් කරලා දෙනවා පටන් ගන්න කලින්. ඒ දේවල් එකට මම ඒ කියන්නේ සර්ව තෝරගත්තේ ආයෙ ඒ කියන්නේ අලුත් වෙනවනේ එතකොට මතකය. ඒක නිසා තමයි මම මුලින්ම සර්ව තෝරගත්තේ මේ මීඩියා සබ්ජෙක්ට් එකට. ඊට පස්සේ ගත්තාම රිවිෂන් එහෙම කට් කරන්න නැතුව ආවම ඒ කියන්නේ එක දිගටම වගේ ෂුවර් කරන් හිටිය මීඩියා බය වෙන දෙයක් නැහැ සර් විශ්වාස කරා සර් කිව්වා වගේම ඉතින් ඒකක් ආවා රෑන්ක් එක 24 එන්නත් මං හිතන්නේ මීඩියා සබ්ජෙක්ට් එක තමයි ලොකුම මේ ලොකුවටම උදව් වෙන්නේ නැත්තේ මොකද ඒක මං ලිව්ව ගොඩක් ලිව්වා ඒ කියන්නේ මාරම ලේසි පේපරේ දැක්කහම අනිත් පන්තිවල ළමයින්ට මීඩියා අමාරුයි කිව්වා අපිට නම් අපි හැමෝටම වගේ ලේස්ම පේපර් එක මීඩියා සර් ඒක අපිට කලින් දවසේ කිව්වා ඔයාලට මොන විදිහේ පේපරයක් ආවද ලේසිම පේපර් එක කොහොම හරි මීඩියා පේපර් එක කරනවා කියලා සර් ඒක කරා. ඉතින් ගොඩක් සතුටුයි සර්ගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සංසලා මට ඒ 3යි මීඩියා වලට එකක්. ඩිස්ට්‍රික් රෑන්ක් එක 26. පන්ති නම් කට් කරන්න එපා. එන ගහනවා. පන්ති කට් කරන්න. ඒකයි මීඩියා වලට එකක්. 254 රෑන්ක් එක මාතර දිස්ත්‍රික්කෙන්. ඇත්තටම මීඩියා නම් සුරංගමගේ සර් තමයි. එකයි මීඩියා වලට ඒකක්. මීඩියා නම් ඉතින් සුරංග සර් තමයි.